right. CFS කියන්නේ cognitive functional size එක හොයන විදිය බලමු මේ මෙට්‍රික් එක. මේකේ theory parts ඔයගොල්ලෝ බලන්න මම ගණන් හදන විදිය විතරක් පෙන්නන්නම්. මේකේ formula එකක් තියෙනවා. ඒක තමයි මේ තියෙන්නේ මේ cognitive functional size එක SF කියන එක. ඊළඟට number of input, number of output වැඩි කරනවා total cognitive weight එක. මේ තේරුම් මෙතන දීලා තියෙනවා. වැඩි කරනවා total cognitive weight එක. Number of input, number of output plus ඒක මල්ටිප්ලයි කරනවා මේ total cognitive weight එකෙන්. එතකොට අපිට CFS එක එනවා. මේකේ අමාරු part එක පොඩ්ඩක්වත් ඒ කියන්නේ අමාරු නෑ මේක ලේසි මේ මෙන්න මේ total cognitive weight එක ගන්න එක තමයි චුට්ටක් tricky. මේ total cognitive weight එක ගන්නකොට මේකට weight එකට දාන value එකක් තියෙනවා. ඒ කියන්නේ නිකන් හිතන්න මේ වගේ නිකන් sequential statements තියෙන්නේ. printf ඔය එක එක ඒවා input ගන්න. අන්න ඒකට දාන්නේ අපි weight එක 1යි කියලා. right? මේ if conditions වගේ ඒවට දාන්නේ weight එක 2යි කියලා. for loops එක මොකක් හරි loop එක for loop while loop do loop මේ do while loop ඔය මොකක් හරි එකකට loops වලට දාන්නේ අපි 3යි කියලා weight එක. අපි ඒක question එකක් මේ බලමු. මේ right මෙතන දැන් බලුවොත් අපි මුලින්ම total cognitive weight එක හොයාගෙන ඉන්නවා. බලන්න මේ simple statements මේකේ weight එක දාන්නේ 1යි. හිතන්න මෙතන දැන් 2යි තියෙන්නේ. මේ වගේ 10ක් තියෙනවා කියලා. ඒ කොච්චර තිබ්බත් අපි දාන්නේ 1යි කියලා. ඊළඟට මෙතන තියෙනවා දැන් මේකට 1යි කියලා දාන්නේ. ඊළඟ මෙතන if condition එකක් තියෙනවා. if condition එකට අපි දාන්නේ 2යි. එතකොට මේකේ total cognitive weight එක එන්නේ 3යි කියලා. හරිද? අපි මේක සම්පූර්ණ ෆයිනල් ආන්සර් එන විදිහට දාලා බලමු. CFS එක ගන්න. Number of input, number of output multiplied by total cognitive weight. Then number of input මේ තියෙන්නේ. number of input එකයි තියෙන්නේ. number of output බැලුවාම දෙකක් තියෙනවා. හැබැයි මෙතන if condition එකක් ඉඳලා අනිවාර්යෙන් pass හරි fail හරි ඉන්නේ. ඒ කියන්නේ number of output උත් එකයි. හරි කරනවා අපි හොයාගත්ත total cognitive weight එක 3යි. 3යිනේ. එතකොට මෙතන ඉන්නේ 2යි 6යි මේ CFS එක ඉන්නේ 6යි. ඒක මේ එතන මේ ChatGPT answer එක explain කරලා තියෙනවා. නැති. හරි. අපි question 2 එක බලමු. මේක ටිකක් tricky. මේ අපි මේක වගේම එකක් තියෙනවා lab එකේ. අපි lab එකේ කළා ඊට පස්සේ මේකට එමු. lab එක තිබ්බේ 9 එකනේ. answer PDF එකක් තියෙනවා. කවන්න මේක open කරමු. right. මේක මම පොඩ්ඩක් zoom out ගන්නම්. මට මේක අනිකක් විදිහට ගන්න තියෙනවාද ගන්න. හරි. හරි. මේක හදමු. මේකෙත් හදන්න කියලා තියෙන්නේ මේ අර තුනම තමයි total cognitive weight එක ගන්න ඕනේ, number of input outputs ගන්න ඕනේ, අන්තිමට CFS එක හොයන්න ඕනේ. හරි. මේකේ හරි. මේකේ මෙන්න මේ ටික අපි මුලින්ම total cognitive weight එක ගන්නවා. හරිද? මේ ටික අපි එකයි විදිහට ගන්නවා. හරිද? ඊළඟට if condition එකක් තියෙනවා. ඉතින් මේ if condition එකේ තව එකක් කියන්න බැරුණා if condition එකේ මේක මෙයා ගන්න නිකන් try catch block එක වගේ එකක් විදිහට තමයි ගන්න. කියන්නේ if else එක එකක් විදිහට ගන්න. කියන්නේ ඒක 2යි කියලා තමයි ගන්න ඒකේ weight එක. හරිද? දැන් හරි. එතන මේ කෑල්ලට 1යි. ඒ වගේම else එකක් තියෙනවා කියලා sorry else if එකක් තියෙනවා කියලා හිතන්න. එතකොට අපි හිතන්න if else if කියලා තිබ්බා කියලා හිතන්න. else එකක් තිබ්බා කියලා හිතන්න. එතකොට මේ කෑල්ල මෙයා ගන්න සම්පූර්ණ එකක් විදිහට 2යි weight එක. මේ else if එක අපි තව branch එකක් විදිහට ගන්න. එතකොට මෙතන එන්නේ 4යි කියන්නේ. ඒක එක්ස්ට්‍රා දෙයක් කිව්වේ. මේ කොහොමද දැන් මේක බලන්න. මේ කෑල්ල ගන්න මෙයා එකක් විදියට. simple statement යන්නේ මේ ටික ඔක්කොම. sequential simple statements ටික. මෙතන if එකක් තියෙනවා. මේ if එක මෙතනින් එන්නේ. ඉතින් මේක අපි ගන්න 2යි කියලා. මේකේ බලන්න nested if එකක් තියෙනවා. මතක තියාගන්න nested මොකක් හරි තිබ්බොත් ඒක අපි හැමතිස්සෙම multiply විදියට දානවා. මේ තියෙන මේක අපි ගන්නේ 2යි විදියට. හරිද? හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ if එකේ ඒක 2යි කියලා දැම්මේ අපි දැන් මෙතන මේ ඒකේ දැන් nested if එක මේක දැම්මා. මෙතන තව එකක් තියෙනවා same line. එතකොට අපි same line තියෙන හින්දා plus. හරිද?
වෙන නෑනේ. මම හිතනවා කියපු එක තේරෙන්නේ නැති කියලා. ඒ කියන්නේ දැන් මෙතන මේ එකේ දැන් නෙස්ටඩ් එකක් තියෙනවානේ. එතකොට අපි ඒක 2යි කියලා මල්ටිප්ලයි කරා. දැන් same line දැන් මේ if එකේම තව එකක් තියෙනවනම් ඒක එකම line stage එකේ තියෙන. එතකොට ඒක එකතු කරනවා. හිතන්න දැන් මම තව උදාහරණයක් කියන මේ මල්ටිප්ලිකේෂන් එක තේරෙන්න. 4 එකක් තියෙනවා. 4 එක ඇතුලේ if එකක් තියෙනවා. එතකොට අපි මේ කොහොමද දාන්නේ? 4 කියන්නේ loop එකක්. loop එකට අපි දාන්නේ 3යි. ඒක ඇතුලේ nested එකක් තියෙනවා කියන්නේ වැඩි කිරීම 2 දාන්න. දැන් මෙතන තව if එකක් තියෙනවා මේ stage එකේ. එතකොට අපි දාන්නේ මේක 2යි කියලා. හරිද? ඒක explain කරේ. දැන් අපේ කේස් එකේදී මේක ඇල් එකක් විදිහට සිම්පල් සීක්වෙන්ස් ස්ටේට්මන්ට් එකක්. ඊළඟ මෙතන if එක else block එක තියෙනවා. මේ දෙකක් විදිහට දානවා. nested if එකක් තියෙන හින්දා දෙක දැම්මා. ඊළඟට තව එකක් තියෙනවා ඒකේ. ඉතින් දෙක දැම්මා. එතකොට මේ total cognitive weight එක එන්නේ මෙතන 4යි. ඒක දෙකෙන් වැඩි කරාම 8යි. මේ එකක් මෙතනට ආපුවාම 9යි total cognitive weight එක එන්නේ. හරි. ඒක තේරෙන්නේ නැති කියලා හිතනවා. එතකොට අපි total cognitive weight එක හෙව්වා 9යි කියලා. දැන් අපි final answer එක ගමු CFS එක. හරි. මෙතන ගමු number of input number of output වැඩි කරන total cognitive weight එක number of input නේ එකයි තියෙන්නේ number of input එකයි තියෙන්නේ number of output මෙන්න මේකත් පොඩ්ඩක් හොඳට බලන්න මෙයා පොඩ්ඩක් zoom කරනවා බෑ මේ medium එක මේ number of input මෙතනට ආවා මෙන්න මේ even number කියන එක print වුණා ඊළඟට අපි දන්නවා මේ condition එකක් true වුණා කියලා මේකත් print වෙනවා. එතකොට number of output කීයද මේකෙදි? 2යි. ඊළඟට හිතන්න මෙයා මේක හරි මේක හරි ඊළඟට මෙයා false වුණා කියලා. එතකොට යන්නේ කොහොමද මේ if එකෙන් මෙන්න මේකට. එතකොට මෙයා යන්නේ නැහැ. මෙයා ගියා. මෙයා යනවා. එතකොට එතනදි ඒ සිනාරියෝ එකේදී එතන 2යි. එතකොට මෙන්න මේ කෑල්ල සම්පූර්ණයෙන්ම ගියොත් එතන 2යි. කොහොම ගියත් the number of outputs 2යි එන්නේ. හරිද? දැන් පොඩ්ඩක් ටික ක්ලියර් කරන්නම්. ගියාම හරි දැන් හිතන්න මෙතනට ආගෙන මේක false. ඒතර කොහොමත් මේ ටික යන්නේ නැහැ. මෙතනට එනවා. මේක එතකොට අනිවාර්යෙන් යනවනේ. පොඩ් නම්බර් කියන එක එනවා. ඊළඟට මේක ගියා කියන්නේ එතකොට හරි. එතන ඒ සිනාරියෝ එකේ 2යි. හිතන්න මෙයා false වෙනවා කියලා. එතකොට මෙයා යනවා. ඊළඟට මෙයා එන්නේ මෙතනට. එතන මෙතනදී 2යි. ඒ සිනාරියෝ එකේදී 2යි. ඒතර කොහොමත් මේ අපේ ප්‍රෝග්‍රෑම් එකේදී number of output එන්නේ 2යි. number of input number of output total cognitive weight එක number of input ආවේ 1යි ඒ ඇවිල්ලා මේක number of output ආවේ 2යි ඊළඟට අපි මේකේ total cognitive weight එක හෙව්වා මේකේ total cognitive weight එක ආවේ 9යි කියලා හරිද එතන මෙතන 3යි 9යි කියන්නේ 27යි CFS value එක මම ඔයාලට answer sheet එකක් පෙන්නන්නම් answer sheet එක තිබ්බා මේ තියෙන්නේ total cognitive weight එක 9යි answer එක 27 right අපි ඊළඟ ගානත් හදමු ඒක මේකත් ඒ වගේම අර තුන හොයන්න තියෙන්නේ ඊගාන තිබ්බොත් වෙන්නේ මේකෙදි මේ ටික ඇවිල්ලා මුලින්ම අපි හොයන්නේ මොකද්ද total cognitive weight එක ඕනේ හරිද අපේ මේ ෆෝමියුලා එකට දාන්න මේක මේ sequence මේ ටිකක් තියෙන ඒක ඒතකොට අපි weight එක දාන්නේ 1යි කියලා මෙතන
if එකක් තියෙනවා. if එකක් කියන්නේ 2යි. මෙතන nested for එකක් තියෙනවා. ඒ කියන්නේ 3යි. මෙතන if එකක් තියෙනවා. ඒ කියන්නේ ඒක ඇතුලේ 2යි. හරි. මෙතන ආයිත් තියෙනවා if එකක්. එතකොට එන්නේ කොහොමද? 1යි plus 2. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. මේ ටික සිම්පල් හින්දා මෙතන 1යි if එකක් තිබ්බා. if එක ඇතුලේ for loop එකද for loop එකට අපි දාන weight එක කීයද loops වලට දාන්නේ 3යි කියලා. ආයිත් එකක් තිබ්බා. ඒ කියන්නේ ඒක ඇතුලේ nested හින්දා ආයිත් multiply කරා. ඊට පස්සේ මෙතන මේ අන්තිමට තියෙන if condition එකට 2යි කියලා දානවා. එතන මේකෙන්නේ මෙතන 6යි 12යි. මෙතන එන්නේ 6යි කියලා. 1යි 2කින් වැඩි කරන්න ඕනේ. මෙතන ඉන්නේ 12යි. මේ දෙකත් එක්ක 14යි. මේකත් එකතු වුණාම ඔක්කොම total cognitive weight එක එන්නේ 15යි කියලා. හරි. ඊළඟට අපි formula එකට දාලා බලමු. formula එක number of input, number of output by total cognitive weight. හරි. මේකෙන් තමයි අපි CFS එක හොයන්නේ. number of input. මෙන්න මෙතනින් close වෙලා තියෙනවා. මේ number of input තියෙන එකයි. number of output මේ දෙක තියෙන්නේ. දැන් මෙතන දෙකක් තිබ්බට ආයෙත් අර කලින් වගේම يعني අපි first question එකේ කරේ prime number හරි not prime හරි එන්නේ. එතකොට මෙතන number of output එන්නේ එකයි. මේක අපි හෙව්වා එතන කීයද ආවේ? එතන මේ total cognitive weight එක අපි කලින් ගත්තේ 15යි කියලා. එතකොට guide down of output multiplied by total cognitive weight එක. මෙතන number of input එන්නේ එකයි number of output එන්නේ එක multiplied by 15 මෙතන CFS එක එන්නේ එකයි කියලා. හරි. ඒක හැදුවා. දැන් අපි ඊළඟට යමු අර පොඩි tricky question එකකට. ඒක GPT එකෙන් දුන්නේ මේක. මේක පොඩ්ඩක් tricky. ඒකේ හේතුව මෙතන output එකක් එන්නත් පුළුවන් දෙකක් එන්නත් පුළුවන්. අපි ගන්න හැමතිස්සම වැඩි. ඒ කියන්නේ මෙතනින් number of output එක බලන්නේ. අර මේකේ මේකට ගිහිල්ලා මෙයා එන්නත් පුළුවන්. මෙයා එන්නත් පුළුවන්. එතන output දෙකයි. එහෙම නැත්නම් මෙයා force කිලිම යන්නේ මෙතනට. මේක එන්නත් පුළුවන්. මේක එන්නත් පුළුවන්. output එන්නේ දෙකයි. දැන් මෙහෙම එකක් තියෙනවා. ඒ තමයි මෙයා ගිහිල්ලා මෙයා යන්න නැති වෙන්න පුළුවන්. output එන්නේ එකයි. මෙයා ගිහිල්ලා මෙයා යන්නේ නැති වෙන්න පුළුවන්. ඒතර output එන්නේ එකයි. ඒ සිනාරියෝස් එකේ. ඒ වුණාට අපි හැමතිස්සෙම ගන්න වැඩිපුර එන එක දෙකයි කියලා. ඒතර මේකෙත් එන්නේ අර උත්තරේම අර CFS කලේ මේකම ඔන්න ආයි හදමු. මේ මුලින්ම අපි total cognitive weight එක ගන්න ඕනේ. මෙතන එකයි if condition එකක් තියෙනවා. ඉතින් if condition එක ඒතර අපි දෙකයි කියලා ගන්නෙ. ඒක nested තියෙනවා. ඒතර දෙකයි මේකයි සහ මේකයි same line තියෙන්නේ. හරිද? රෙච්චරයි ඒ කියන්නේ එකයි plus දැන් 4යි 8යි කියන්නේ 9යි මේකේ total cognitive weight එක p final answer එක ගමු CFS එක number of input number of output divided by total cognitive weight එතන එකයි ඉන්නේ මේ තියෙන number of input එක number of output මෙතන අපි එකක් විදිහට ගන්නෙ නේද ඔව් number of output අපි දෙකක් විදිහට ගන්නෙ ඊළඟ total cognitive weight එක 9යි කියන්නේ මෙතනත් 27යි CFS එක එන්නේ හරි එතකොට ඒ ටික තමයි අපි මේ ප්‍රශ්න ඔක්කොම 1 2 4ක් කරා. මම හිතනවා තේරෙන්නේ නැති කියලා CFS එක හොයන්න.